අයවන් පුතේ අද මම 12 වසරේ පළවෙනි පාඩම වන ඒකක හා මාන පිළිබඳව පොඩි ගණන් ටිකක් කතා කරන්න. ඒ කියන්නේ ටියුට් එකක් කතා කරන්න තමයි ඉන්නේ ගායම් MCQ 25. හරි. අය බලමු මේ MCQ 25 ඔයගලන්ට ලැබෙන්නේ නැති. අපි බලමු කතා කරලා. කොහොමද පළවෙනි එක? පහත දක්වන රාශියකින් අධි රාශියක් වන්නේ. කෙලින්ම දන්නවා. දෛශිකයක් කියන්නේ මොකද පුතේ? විශාලත්වයක් හා දිශාවක් තියෙන එකක්. මේක විශාලත්වයක් දිශාවක් තියෙන එකේ දෛශිකයක් කියනවා. මෙයා අහන්නේ පහත් දක්වන රාශිය අදිශ රාශියක් කියන්නේ නේ. අදිශ රාශියක් කියන්නේ දිශාලත්වයක් පමණක් තියෙන එක. ඉතින් අපි දන්නා පළවෙනි උත්තරේම ස්කන්ධය කියන එක හරි කියලා. හරි දෙක. පහත දක්වන ඒකක ඒකක පරිමාව කරුණු කාර්ය මෙනීමේ උදාගත. පහත දක්වන ඒකකේ ඒකක පරිමාවක කරන කාර්ය. ඒක පරිමාව කිව්ව ගාම අපි දන්නවා කාර්ය කිව්ව ගාම මොකද? W = Fs නේද? එතකොට ඒකක පරිමාව කිව්ව ගාම ඔයගලන්ට පේනවා W බෙදන්න ඕනේ V වලින්. ඒ කියන්නේ මෙයාගේ එක මොනවද පුතේ? F වල නිව්ටන් මීටර් බෙදන්න ඕනේ m ඝනයෙන්. එහෙනම් මොකක්ද දෙන්නේ පුතේ? නිව්ටන් m ඍණ 2යි නේද? එහෙනම් උත්තරේ පුතේ කීයද? 4. 3. පීඩනයේ වැඩි කිරීමේ වර්ගඵලය ලැබෙන රාශිය එකක වන්නේ පීඩනයේ වර්ගඵලය වැඩි කරනවා. අපි දන්නවා පීඩනය එකක ගාම මොකද්ද? පුතේ f බෙදීම A නේද? වර්ගඵලය. එහෙනම් පීඩනය වර්ගඵලයෙන් වැඩි කර ගාම මොකක්ද දෙන්නේ පුතේ? අපිට පීඩනයේ වර්ගඵලයෙන් වැඩි කර ගාම ඉන්නේ පුතේ බලය. නම් උත්තරේ 2 නේද? හරි. එහෙනම් අපි යනවා 3 4 වෙනි ප්‍රශ්නෙට. හරි. නේද කියලා අපි යනවා 4 වෙනි ප්‍රශ්නෙට. හරි. බලමු 4 වෙනි ප්‍රශ්නේ. මොකද්ද? පරිපූර්ණ වායුව PV = nRT යන සූත්‍රයේ භාවිතා වේ R වල SI එක වන්නේ. අපි දන්නවා මේක තාම ඔයගලන්ට කරලා නැති වෙයි. PV = nRT. P කියන්නේ මොකද්ද? අපි ගත්තා ඉස්සෙල්ලා වගේම තමයි පුතේ මොකද්ද? බලය බෙදීම වර්ගඵලය බලය බෙදීම වර්ගඵලය බලය මොකද්ද? බලය බෙදීම වර්ගඵලය V nRT. එහෙනම් මෙයාගේ එක මොනවද පුතේ ඉන්නේ? නිව්ටන් වර්ග මීටර මෙයා ඝන මීටර. අපිට දැන් අහන්නේ මෙයාගේ අපි දන්නවා මෙයාගේ එක මවුල R වල දන්නේ නැහැ. මෙයාගේ උෂ්ණත්වය කෙල්වින් කැපිටල් K මත දැන් කෙල්වින් SI එක 7 නේද? එතකොට මෙයාගේ දෙකෙන් එකක් මෙතන කැපුණා. එහෙනම් R = නිව්ටන් මීටර මවුල ඍණ 1 K ඍණ 1. ඉතින් මෙයාගේ උත්තරය කොහෙද තියෙන්නේ පුතේ? SI එක. ඒක නෑ. අපි දන්නවා මෙන්න මෙතන අපි කතා කරලා W = Fs. නේද? F කියන්නේ නිව්ටන් මීටර. එහෙනම් නිව්ටන් මීටර කියන්නේ මේ පැත්තෙන් එන්නේ ජූල්. එහෙනම් මට නිව්ටන් මීටර ජූල් මවුලට ඍණ 1 කෙල්විනට. දැන් එහෙනම් මේ උත්තරේ තියෙන උත්තරේ කීයද පුතේ නා? උත්තරය 2 නේද? හරි. 5. පහත සඳහන් සමීකරණයේ දෙපස මාන සමාන වේද? පහත සඳහන් කවර සමීකරණයේ මාන සමාන වේද? හරි. ඕකේ. අපි බලමු ඒකට කතා කරලා මේක කොහොමද වෙන්නේ කියලා. හරි. පීඩනය සමාන ඒකීය පරිමාණක බලය. ඒක පරිමාණ බලය. ඉතින් පුතේ පීඩනය කොහොමද ඒකක පරිමාණක බලය වෙන්නේ? අපිට පුළුවන් පුතේ ඒකක වර්ගඵලයක බලය කියලා නම් පීඩනය අර්ථ දක්වන්න. එහෙනම් පළවෙනි උත්තරේ අපිට වැරදි. 2. ඒකක පරිමාවක ඒකක වර්ගඵලයක ශක්තිය. ඒක වර්ගඵලයක ශක්තිය කතා කරොත් එහෙනම් දැන් අපිට මේකෙන් ඉන්නේ පුතේ නිව්ටන් නේද? වර්ග මීටරනේ. එතකොට අපිට මේක ගන්න බෑ. එතකොට අපිට ගත්තොත් එන්නේ මෙයාගේ පීඩන ඒකක ඉන්නේ නිව්ටන් වර්ග මීටරනේ. ඒක ආවනම් අපිට හරි. එහෙනම් දැන් අපිට මේකේ කියනවා W ශක්තියනේ. එහෙනම් W = Fs. එතකොට මෙයා කියන්නේ මොකද්ද? ඒකක වර්ගඵලයක ශක්තිය. ඉතින් ශක්තිය කියන්නේ ජූල් තමයි. අපිට මේ නිව්ටන් මීටර කියලා දාන්න පුළුවන්. එහෙනම් මෙයා බෙදන්න ඕනේ පරිමාණය. මොනවද මේනවද බලන්න. නිව්ටන් වර්ග මීටර බෙදනවා පරිමාණය. මොකද ඉන්නේ ඝනය. එහෙනම් කැපුණා නිව්ටන් වර්ග මීටර ඍණ 2. එහෙනම් ඒකත් පීඩනයට සමාන වෙන්නේ. පීඩනයක ඉන්නෝනේ මොනවද? අපේ නිව්ටන් අපේ නිව්ටන් මීටර කැපුණාම නම් ඒක වර්ගඵලයක ශක්තිය. ඒකක වර්ගඵලයක ශක්තිය. ඒකක වර්ගඵලය. වර්ගඵලය යන්නේ මෙතන ඉන්නේ. එතකොට මෙතන පුතේ වර්ග ඝනය නෙමෙයි ඉන්නේ වර්ග නේද? වර්ග. එතකොට මෙතන ඉන්නේ ඍණ 1. එතකොට ඒකත් හරියන්නේ නැහැ නේ. එතන දෙවෙනි උත්තරෙත් වරදිනවා. 3. ඒක කාලයක ශක්තියයි. ඉතින් ඒක කාලයක ශක්තිය කියන්නේ පුතේ නිව්ටන් මීටර බෙදන්න ඕනේ කාලය. නිව්ටන් මීටර කාලය බෙදුවාම ඉන්නේ මොනවද? නිව්ටන් මීටර තප්පරයට. එහෙනම් පීඩනයක හිතෙන්නේ නැහැ නේ. එහෙනම් ඒකත් හරියන්නේ නැහැ. අපිට ඒකක පරිමාවක ශක්තිය කියන එක ඉතින් මොකද්ද? ඒක පරිමාවක ශක්තිය අර නිව්ටන් Fs බෙදන්න ඕනේ මොනවද? පරිමාවෙන් නේද?
එතකොට නිව්ටන් වර්ග නිව්ටන් මීටර කියන එක ඝනයෙන් බෙදුවාම අපිට නම් නිව්ටන් වර්ග මීටර ඍණ 2. අන්න ඒක නම් උත්තරේ. හරි. උත්තරේ කීයද? 4. හරි. 6 වෙනි එකට යනවා. 6. 6ට යනවා. 6ට ගියාම අපිට තේරෙනවා බලය ඝනත්වය සහ භෞතික රාශිය වේ කේවල මාන. එහෙනම් F K යට D නේද? P වල වර්ගමූල. මෙයාගේ එක මොනවද පුතේ මාන? බලයේ මාන වෙන්නේ MLT ඍණ 2. K දන්නේ. D වල මාන මොනවද පුතේ? D වල මාන ඉන්නේ ඝන මීටර ඒ කියන්නේ ඝනත්වයේ ස්කන්ධයේ බෙදීම පරිමාපය L ඝනය. ඒකේ වර්ගමූලය. එහෙනම් K සමානයි MLT ඍණ 2. මෙයාගේ එනවා පුතේ M වල L වල ඝනේ වර්ගමූලය. එහෙනම් පුතේ මට මේක ලියන්න පුළුවන් MLT ඍණ 2. මෙයාගේ ලියන්න පුළුවන් M වල භාගය. හැබැයි L වල මොකද ලියන්න පුළුවන් වෙන්නේ? L වල ඍණ 2න් 3 භාගනේ. දැන් අපි දන්නවා වර්ගමූලයක්. වර්ගමූලේ භාගිනි බලය මේ උඩට ආවම ඍණ වෙනවා නේද? එතකොට දැන් පාද සමාන නම් පාද සමාන දාශකය. එහෙනම් මෙයාගේ නම M වල 3න් 2. හැබැයි මෙයාගේ ගත්තොත් L වල 1යි ඍණ 3න් 2යි. දෙක තුනම මොකක්ද ඉන්නේ? ඍණ භාගය නේද මෙතන. එකෙන් අඩු වෙන්න බෑ. එහෙනම් L වල ඍණ භාගයයි T වල ඍණ 2යි නේද? එහෙනම් උත්තරේ කීයද පුතේ? උත්තරේ 5 නේද? එහෙනම් ඒ උත්තරේ 5 වෙනවා. අන්න හරි. ඔන්න බලාගන්න උත්තරේ 5. හරි 7. y සමානයි kx ඍණ ලැම්ඩා t සමීකරණ t වල එක. අන්න හොඳ ප්‍රශ්නයක්. අපි බලමු ඒකටත් උත්තර දෙන්න 7 වෙනි ප්‍රශ්නේ නේද? 7 වෙනි ප්‍රශ්නේ. හරි. අපි 7 වෙනි ප්‍රශ්නෙට යනවා. 7 වෙනි ප්‍රශ්නේ ගියාම y සමානයි kx වල ඍණ ලැම්ඩා t. දැන් පුතේ මට මේකෙදී අපි දන්නවා ඕනෑමක බලයක ඕනෑම බලයක කියන්නේ 10 බලේ බිඳු බලය කියද? ඒත් එකයි. එහෙනම් මට මෙන්න මෙතනට ලියන්න පුළුවන් x වල බිඳු බලයි එකයි. එහෙනම් පුතේ මට එනවා 1 සමානයි ඒ කියන්නේ x වල 1 මෙතන 1 කියලා ගන්න අපි ඍණ ලැම්ඩා t කියලා. එහෙනම් ලැම්ඩා ඍණාගය අපිට අදාළ වෙන්නේ නැහැ. රන්න මොකද අපිට ඍණාගයක් අපි කතා කරන්නේ නැහැ දෛශිකවලදී නේද? දෛශික කියන්නේ අපි දාර්ශනිකවලදී අපිට එන්නේ එතකොට මොකද? 1 යට t. එහෙනම් 1 යට t කියන්නේ මාන මොනවද? t ඍණ 1 උත්තරේ 3 නේද? 7 වෙනි පස්සට 3 මම යනවා දැන් එහා පැත්තට. එහා පැත්තේ තියෙනවා පුතේ 8 වෙනි ප්‍රශ්නේ. හරි. 8 කතා කරාම ලෝහයක Q තාප ශක්තිය ලබා දුන්නා Q සමානයි mx. මොකද Q සමානයි c θ. ඉතින් Q වල එක මොනවද පුතේ? ශක්තිය. ඉතින් W සමානයි Fs නේ. මෙයාගේ මාන මොනවද? mLT ඍණ 2 L වලින් වැඩි වෙන. එහෙනම් මොකද? mL වර්ග t ඍණ 2යි c. මෙයාගේ මොනවද? t Q කියලා තියෙන්නේ. එහෙනම් c සමානයි mL වර්ග t ඍණ 2 වරක් Q වල කීයද ඍණ 1 t වල ඍණ 1. උත්තරේ කීයද පුතේ? උත්තරේ 5 නේද? හරි. 8. 8ට උත්තරේ 5. මම යනවා පුතේ 9 වෙනි එක ගැන කතා කරන්න. 9. හරි. 9 ගැන කතා කරොත් v සමානයි e බෙදීම d. නේද? මේකේ වර්ගමූලය. එතකොට අපිට කතා කරා e වල මාන වඩුවේ. අපි ඉතින් මෙයා වර්ග කරගත්තා නම් හරිනේ e යට d. එහෙනම් e සමානයි v වර්ගයට d. v කියන්නේ කීයද පුතේ? v කියන්නේ ප්‍රවේගය. ඒ කියන්නේ lt ඍණ 1 වර්ගය. d කියන්නේ ඝනත්වය. l යට l ඍණ 3. නේද? එහෙනම් මට පේනවා මේකේ වර්ගයන්නේ. එහෙනම් l වර්ග t ඍණ 2 m යට l ඝනය. එහෙනම් නේද? l ඍණ 1 t ඍණ 2 m නේද? එහෙම උත්තරයක් දෙන කවුද? m ඍණ 1 m නෑනේ. m l ඍණ 1 t ඍණ m l ඍණ 1 t ඍණ උත්තරේ 2 නේද? හරි. මම 10 වෙනි ප්‍රශ්නෙට යනවා. 10 හොඳ ප්‍රශ්නයක්. අපිට පේනවා කුඩා මිනු අර්ථ දැක්ව ගම අපි දන්නවා මෙතන 100 බෙදලා තිනවා 5කට. එහෙනම් මිලි ඇම්පියර් 20යි. නේද? එතකොට මෙයාගේ පෙන්වනවා මිලි ඇම්පියර් 20 වල දෙකක්. ඉස්සරහට කියන්නේ මිලි ඇම්පියර් 40. හැබැයි මේක ඉස්සරහට කියලා දිනන ධන මූලාංක දෝෂයක්. එහෙනම් මොකද ධන කියන්නේ ඍණ සෝදනයක්.
එහෙනම් උත්තරේ කීයද වෙන්න ඕනේ පුතේ? අඩු කරන්න ඕනේ 40ක්. එහෙනම් උත්තරය කුඩා මිනිම අපේ පළවෙනියට අහනවා. කුඩා මිනිම වෙන්නේ 20යි මිලි ඇම්පියර්. එහෙනම් 40යි මිලි ඇම්පියර් අඩු කරන්න ඕනේ උත්තරේ 2 නේද? හරි. ඕකේ. එහෙනම් අපි ප්‍රශ්න 10කට උත්තර දුන්නා. මේ අමාරු ප්‍රශ්න නෙමෙයි. 11. දැන් ගත්තොත් එහෙම මේක හොඳ ප්‍රශ්නයක්. මොකද්ද? අවකාශයේ චලිත වන අංශක ලම්බක දිශා තුනක් ඔස්සේ 5 10 15 සමාජික දෙයක් ඇත. ප්‍රවේගයේ විශාලත්වය වන්නේ. හරි. අපි බලමු එහෙනම් මේ ප්‍රශ්න උත්තරේ දෙන්නේ කොහොමද කියලා. හරි. ඕකේ. අපි ගත්තොත් මේ බල තුන මේ බල ලම්බක තුනකට තියෙන්නේ මොකද්ද? මේ 5 කියන්නේ මෙහා 10 ගන්න මෙහා 10. ඒතකොට ලම්බක දිශා තුනකට තියෙන්නේ. එහෙනම් පුතේ අපිට ලියන්න පුළුවන් මේකෙදී නේද? මේ දෙක ගත්තොත් මේ 10යි 10 මේ පැත්තට 10 මේ පැත්තට නේද? එහෙනම් මේ දෙකේ සම්පූර්ණය කියන පුතේ අපි දන්නවා ඕනෑම බල දෙක සම්පූර්ණය කතා කරනවා නම් මේකෙදි කීයද? 10යි මූල 2යි නේද? අපි දන්න ඕන දෙයක්. උදාහරණයක් ලෙස අපි කියමු මේ දෙක කෝණ θ කියලා. මෙයා fs නා. මොකද මැදි යනකොට එන්නේ? මෙයාගේ සම්පූර්ණය අපි ගන්නවා r මොකද වෙන්නේ? අර f cos θ බෙදීම 2යි. ඒ වගේ කීයක් තියෙනවද කියලාද? දෙකක් තියෙනවා කියලා ගන්න. ඒ විදිහට අපි ගන්න. එතකොට මෙයා මැදි යන්නේ. එතකොට අපිට ගන්නවා මේ 10 අර 5යි. උදාහරණ ලෙස මේ 10 එයාට ලම්බකයි ඈ. මූල 2යි මෙයා 5යි. එහෙනම් මේකේ සම්පූර්ණය කොහොමද ගන්න පුතේ? අපිට මූල 2 වර්ගය ධන 5 වර්ගයේ නේද වර්ගමූලය සමානයි r එක තමයි මේ දෙකේ වර්ගය. ඉතින් මෙයාගේ වර්ගය කීයද පුතේ? 10 වර්ගයේ 100යි. 2 වර්ගමූල 2 ගන්න 200යි නේද? 200යි. 5 වර්ගයේ 25 වර්ගමූල නේද? ඒ කියන්නේ 225 වර්ගමූලය කීයද පුතේ? 15යි නේද උත්තරේ? උත්තරේ 15 වෙන්නේ කීයද පුතේ? 4ට. හොඳ ප්‍රශ්නයක්. 12 වස්තුව මත ක්‍රියා කරන ඒකතල බල තුනක් 3 4 5 වගේ බල තුනේ සම්පූර්ණය අනිවාර්ය සම්පූර්ණත්වය තුනම දැන් එහෙම තිබුණොත් එහෙම උදාහරණ අපි එකක් බලමු කතා කරලා නේද පහක් මේ පැත්තට තුනක් මේ පැත්තට දෙකක් මේ පැත්තට සම්පූර්ණ කියන්නේ බිඳුව වී හැක නේද? එහෙනම් හරි 4 වෙන්න බැරිද? ඇයි මේ තුන දැන් කොයි පැත්තට වෙලා ආන්නත වෙලා 4 වෙන්නත් පුළුවන් සම්පූර්ණය. 7 වෙන්නත් පුළුවන්. ඇයි? මේ දෙක එකතු වෙනවා මෙයා තුන උඩ පැත්තට කොහේ හරි වෙනවා. ඒකත් වෙන්න පුළුවන්. 10 වෙන්නත් පුළුවන්. 10 කියන්නේ ඔක්කොම මේ තුන ඒ කියන්නේ 10 වෙන්න පුළුවන්. මේ පැත්තට 5යි, මේ පැත්තට 3යි, මේ පැත්තට 10 වෙන්නත් පුළුවන් නේද පුතේ? හැබැයි කිසිසේත්ම ඔය ඔක්කොම එකතු වුණා 12 වෙන්න පුළුවන්ද? බෑ විය නොහැකි එක අනේ නම් උත්තරේ කීයද? 5 නේද පුතේ? හරි. හොඳ ප්‍රශ්නයක් ඊළඟට 13 සිරත් ඊළඟ ප්‍රක්ෂේපණ ලැබෙනවා නැවත ප්‍රක්ෂේප විතර තප්පර දෙකක් ගත වේ. ඊළඟ නැගිට උපරිම උස. ඉතින් අපි ගත්තොත් එහෙම මෙයා මෙහෙම කියන්නේ අපිට මේ වස්තුව මෙහෙම දැම්මම මෙහෙම ගිහලා මෙහෙම එන්න තමයි කීයද? තප්පර දෙකක් යනවා කියන්නේ. ඉතින් අපි දන්නේ නැහැ මෙයාගේ ප්‍රවේගය v නේ. අපි ඉහළට දානවා s සමානයි ut ධන භාගය et වර්ගය. මෙහෙම ගිහලා මෙතන එනකොට විස්ථාපනය කීයද? බිඳුවයි v කාලයේ 2යි ඍණ 10යි t වර්ගනේ ඍණ කරේයි. අපි මෙයාව ගන්න ඉහළට නිසා. එහෙනම් t වර්ගෙ දෙනවා දෙකේ වර්ගය නේද? මේ දෙකට මේ දෙක ගැපුණා v සමානයි. මේ දෙකට මේ දෙක කියලා 10ක් කියනවා නේද? එහෙනම් අපි දන්නවා උපරිම උස යන්න මේ වගේ දෙකක් කියන එකෙන් භාගය න v සමානයි u ධන at නේද? ඉතින් අහන්නේ මොකද්ද? උපරිම උසට යනවා දාන්නේ. උපරිම නගින උපරිම උස මේක දාන්න බෑනේ. මොකක්ද දාන්න වෙන්නේ පුතේ? එහෙනම් අපි දන්නවා v වර්ගය උනා u වර්ගය දාලා 2s දාන්නත් පුළුවන් නේද? උපරිම උසේද අපි දන්නවා මෙතනදී ප්‍රවේගය කීයද? බිඳුවයි. එහෙනම් 10 වර්ගය ඍණ 10යි. h කියන්නේ මේ උස උපරිම උස 100යි. 100 20 බෙදුවම 100 නේ. 100යි 20යි නේ. එහෙනම් s සමාන කීයද? මීටර් 5යි නේද? එහෙනම් උත්තරේ කීයද පුතේ? උත්තරය 1 නේද? හරි. අපිට දැක ගාම තේරෙනවා 14 වෙනි ප්‍රශ්නේ. බිඳුවට පල්ලෙන් තියෙන ඍණ මූලාංක දෝෂය. ඍණ මූලාංක දෝෂ ගන්නේ කොහොමද? නේද? ඍණ මූලාංක දෝෂය. කොහොමද ගන්න පුතේ? 50න් 40 සම්පාද කොටස් ගන්න කීයද පුතේ? 47 වැඩි කරනවා කුඩා මිනිමෙන්. අපි දන්නවා මයික්‍රෝවේව් කුඩා මිනිම ගන්න කොහොමද? අන්තරාලය බෙදීම වට පරිමාණ කොටස් ගන්න. අන්තරාලය කියන්නේ මොකද්ද? ඉද්ද. ඒ කියන්නේ ඉද්ද එක වටයක් කමන් කිරීමේදී නේද? ඒ කියන්නේ ඉද්ද දිදාලේ නේද? දිදාලේ සෝරි. ඉද්ද නෙමෙයි දිදාලේ
දිදාලේ එක්පටයක් ගමන් කරලා ඉද්ද ගමන් කරන දුර. එහෙනම් පුතේ මෙතන 3 වැඩි කරන්න ඕනේ 0.1 එකෙන්. ඒ කියන්නේ කීයද 0.3 මිලිමීටර නේද? මේක මොකක්ද පාඩම් කරේ එකතු කරන්න ඕනේ. එහෙනම් උත්තරේ කීයද පුතේ අඩු කළ යුතුයි නේ මේකද කළ යුතුයි? උත්තරය 4. අපිට තොරණ කාල පස්තරයක් තියෙනවා 15. අපිට දෙකම තොරණ. ඉතින් තොරණ දැක්කාම ඒක නම් හරියද පුතේ දෙකම තොරණනේ. එතකොට B වල මොකද වෙන්නේ? B වල පුතේ මේක තොරණයක් නෙමෙයි. මෙන්න මේක පුතේ. මේක මොකද පුතේ තොරණයක් කියන්නේ ප්‍රවේගයේ වැඩිවීම. දැන් මේක ගත්තොත් පුතේ නිකන් මම අහන්නේ මේක තොරණයක් ඇත්ත ප්‍රවේගය වැඩි ආ VT පස්තරයක තොරණේ. හැබැයි පුතේ මේක ගත්තොත් මොකද්ද? ප්‍රවේගය 10 නම් බිංදුව දක්වා අඩු වෙලා. නේද? හැබැයි මන්දනයක් මේක මොකද්ද පුතේ මන්දක ප්‍රවේගය අඩුවා. හැබැයි ඍණ පැත්තට නේද? එහෙනම් ඒකත් මට ගන්න පුළුවන් නේද පුතේ? ඍණ පැත්ත දිශාවට මන්දනයක් කියන්නේ අනිත් පැත්තේ ගත්තොත් තොරණ. එහෙනම් ඒකත් හරියනවා නේද? ඒක හරියනවද? B හරියනවද පුතේ? මේ තියෙන ඍණ දිශ මන්දනයනේ පුතේ. ඒ කියන්නේ මන්දන ප්‍රවේගය අඩුවීම. ඒ කියන්නේ මේක හරියන්නේ නැහැ. නේද මේක ඇර. දෙවෙනි B එක ගන්න බෑ. C ගත්තොත් C උත්තරේ හරි දෙකම හරි. එහෙනම් AC කියන්නේ පුතේ 3 නේද? හරි. අපි යනවා 16ට. 16 අපි යනවා නේද? 16. බිම සිට 25 කුස සිර වේගයේ පාක්ෂික කළ දක්වාස පදරිහට ප්‍රවේගය. ඉතින් අපිට මෙහෙම ගත්තොත් මේ පොළව තියෙන්නේ මේ උස 20යි. මෙහෙම පතිත වීමට ගත වෙන කාලය. අපි ඉස්සරහට දානවා අපි දන්නා මේ චලිත සමීකරණ දාන්නේ මෙතන ඉඳන් දාන්නේ නේද? මෙයාගේ ප්‍රක්ෂිප්ත වේගය කීයද පුතේ 20යි. එහෙනම් හැබැයි දැන් මෙයාට දානකොට ඍණ 20. ඇයි මෙතන 20 නම් පල්ලට වෙන්න ඕන ඍණ 20. එහෙනම් 20යි t ඍණ භාගයයි 10යි t වර්ගය. බිංදුවට බිංදුව කැපුවා දෙකෙන් වැඩි කරලා ඍණ 4යි 4යි t ඍණ t වර්ගය. නේද? මේක අහන්න නම් පුතේ ගතන කාලේ නෙමෙයි නේද මේ සමීකරණය දාන්න උනාවක් නැහැ. අපි කියන වෙන සමීකරණ බදින ප්‍රවේගය නෑනේ. අපිට දාන්න පුළුවන් මොකද්ද? p වර්ගය සමානයි u වර්ගය දෙන 2යි වදින වේගය. මෙතන ගන්නේ 20 වර්ගය ඍණ 10යි වරක් ඍණ 20යි. ඉතින් පුතේ මට 400යි 20යි 400යි මෙතන එනවා කියද පුතේ? 200යි ඒකට දෙනවා ධන 400යි නේද පුතේ? එතන පුතේ මට එනවා 25 වුණා. මම මෙතන 25 වෙනවා සෝරි. 25 වුණොත් 500ක් එනවා නේද? 500 කියන්නේ 900යි. මෙතන 25 කරගන්න ඕනේ මට වැරදිලා තියෙන 25. එහෙනම් B සමානයි කියන පුතේ ධන හෝ ඍණ 30යි. ඉතින් මම මේකෙන් ගන්නේ 30 තමයි උත්තරේ කීයද 2 නේද? හරි. හොඳ ප්‍රශ්නයක් ඊළඟට. වස්තුන් නියත මන්දනය සරලක චලිත වේ 30 සිට 15 දක්වා අඩු වීමේදී විස්ථාපනය සිදුවේ. කොච්චර දුරට තවත් ස්ථාපනය වේද? නැවත හොඳ ප්‍රශ්නයක් බලමු. ඉතින් අපිට තියෙන ගානේදී මෙහා මම ඇදගත්තොත් 30යි මෙතන 15යි නේද? මේ දුර කීයද? 75 මීටර නේද? ඉතින් මම දානවා මන්දන හොයාගන්න B වර්ගය සමානයි U වර්ගය දන 2යි නේද? කොපමණ දුර? ඉතින් මම හොයාගන්නවා මෙතනදී මන්දනය මෙහා 15 වර්ගය 30 වර්ගය ඍණ මන්දන ඍණ කරා විස්ථාපනයේදී 75යි. 225යි 900යි 150යි නේද? එහෙනම් 900 මෙහා යනවා කියද 8 900 225 කරනවා කියද පුතේ? 225 මේ පැත්තට 150 එනවා 225 කරනවා කියද පුතේ? 675යි නේද? 775යි. එහෙනම් මට මේක 25න් කැපුණොත් මේ පැත්තට දිනා පුතේ 6ක්. මේ පැත්තට 25 කැපුණොත් 12යි 4 වරක් 6 24යි 27යි. ආයෙත් 3ෙන් බෙදුවොත් 9යි 3ෙන් බෙදුවොත් 2යි 9 බෙදුවොත් 3යි තොරණය ඔන්න ආද. එහෙනම් මම මෙතන ඉඳන් බලනවා කොච්චර දුරක් තව චලිත වෙන්න ඕනද කියලා නිශ්චල වෙන්න අවසාන ප්‍රවේගය බිඳුවයි. එහෙනම් v වර්ගය සමානයි u වර්ගය දන 2යි අවසාන ප්‍රවේගය බිඳුවයි. 15 වර්ගය ඍණ කරේ මාන්දර නේද? 9 බෙදීම 2 වරක් x 9ට 9 කැපුණා x සමානයි 225 බෙදීම 9යි. එහෙනම් x සමාන එකද 25යි මීටර නේද? එහෙනම් උත්තරේ කීයද පුතේ? උත්තරේ 3. හරි. ඊළඟට අහනවා පුතේ තවත් එකක් p ලක්ෂයේ ස්ථිරස් ආනත ප්‍රක්ෂේපණ වස්තුවක් උපරිමසේදී q ලක්ෂය පසු කරයි. වස්තුවේ ස්ථිරස් නේද? වස්තුවේ තොරණ ස්ථිරස අපි දන්නවා උපරිමසේදී ප්‍රක්ෂිප්තය. මම මේක මකන්නම් පුතේ. බලා ගන්න ඇති මේක බලන්න මකන්නම් ඈ. හරි. අපි ගත්තොත් ඊළඟ ප්‍රශ්නේදී නේද? උපරිමසේදී මෙහෙම උපරිමසේදී මේ පැත්තට ප්‍රවේගයේ බිඳුව හැබැයි තොරණ ඇතුළේ මේ පැත්තට තියෙන බඳ අපි දන්නවා
මේ පැත්තට තියෙන නේද? u කියලා ගත්තොත් u මේ පැත්තට තියෙන ප්‍රවේගයමයි. u cos θ. අපි දන්නවා තිරස්ස තොරණයක් නැහැ කියලා නේද? හැම වෙලෙම ප්‍රක්ෂිප්ත වල. එහෙනම් උපරිම උස්සේදී q ලක්ෂය පසු කරන වේ උපරිම pt මේදී q ලක්ෂය පසු කරේදී වස්තුවේ තොරණයේ ස්ථාන තිරස්ස කීයද තිරස්සත් නැහැ. තිරස්ස මොකද ශුන්‍යයි උත්තරේ එක නේද? හරි. 19 සුමට තිරස්තලයක හතරක වස්තුව නියුටන් දුර බලන ඉස්සතාවට තොරණයේ වේ ප්‍රවේගය වන්නේ. අපි ඉතින් මෙහෙම දැම්ම ගාම අපි දන්නවා නියුටන් නියම කරලා තියෙන්නේ. මේ වස්තුවට දැම්ම ගාම මේ පැත්තට මොකද F සමානයි එන්නේ. නේද? මේ පැත්තට කියන නාමය ස්කන්ධයේ කීයද පුතේ 4යි. එහෙනම් F සමානයි එන්නේ. එතකොට මෙයාට බලයෙන් 9යි. මෙයාගේ ස්කන්ධය 4යි. එහෙනම් E සමානයි 9 බෙදීම 4යි. එහෙනම් අපි බලනවා මේ අහන්නේ විස්ථාපන වෙන අශ්ව ප්‍රවේගය. මොකක්ද දාන්නේ එහෙනම්? v වර්ගය සමානයි u වර්ගය ධන 2s. නේද? අපි නිශ්චලතාවයෙන් පටන් ගත්තා කියලා හිතනවා. 2යි තොරණයේ පුතේ 9 බෙදීම 4යි. විස්ථාපනය 8යි. මෙයාට කැපුවා 2යි. දෙවරක් කීයද පුතේ? v වර්ගය සමානයි 30යි. එහෙනම් v සමානයි කීයද? 6යි නේද? උත්තරේ කීයද පුතේ? ප්‍රවේගය කීයද? තුන්වෙනි එක ගත්තා ඒකේ හරිය. ඔන්න ඊළඟ පස්සේ පුතේ. ඊළඟ පස්සේ කියන්නේ 20 ගත්තොත් පුතේ E සමානයි භාගයයි m වර්ගය. අපිට මෙයා ආකාර දෙකකට දාගත්තා නේද? අපි මේව ගැන හදලා තියෙන්නේ කොහොමද ආකාර දෙකකට දාගත්තේ? අපිට E ලියන්න පුළුවන් භාගයයි m වරක් කි. අපි දන්නවා ගම්‍යතාවය කියන්නේ මොකද්ද? mv නේද? එහෙනම් මම කියන්න බලන්න භාගයයි ev කියලා. ඒ වගේම මෙයා හදා ගන්න පුළුවන් පුතේ E සමානයි භාගයයි m වර්ග v වර්ග. යට මොකක්ද දෙන්නේ? m වලින්. කැපිලාගේ මාය මේක වෙන මේක ගන්න එපා පුතේ නේද? එහෙනම් මට මේකට දාගත්තා නේද උඩට p වර්ගයට එන්න කියලා. එහෙනම් මේ සමීකරණ ගන්න. එහෙනම් උත්තරේ කීයද පුතේ? උත්තරේ අපිට ගත්තා ඒක නේද? චාල ශක්තිය 4 කියලා. හරි. එහෙනම් ඔය පසටි කතා කරා. ඔබට එනවා සුබ දවසක්. ඉතුරු පහ බැරි ටික මං අසන්න. මම ආයෙ නැවත කියන්න. හරි. ආයි බෝවන්.